හරි මයි පුතා මම පොරොන්දු වෙච්ච විදිහට ඔන්න ඔයාලට දානවා මේ පාර විභාගෙට එන්න පුළුවන් සිතියන් ස්ථාන ටික. හොඳට බලන්න ඔය උඩ අංක 8 කදුරු ගොඩේවත් කන්ද රෝඩෙයි. ඒක ලකුණු කරන්නේ ඔය යාපනයේ චුට්ටක් උඩින්. ඊට පස්සේ අංක 15 වලිමංකඩේවත් එලිෆන්ට් පාස්. පුතේ වැව් දෙකයි දීලා තියෙනවාට ඕක එකයි තියෙන්නේ පදවිය වැව. හරි බලන්න උඩ හොඳට තියෙන තැන අංක 11 අංක 16 ඉබ්බන් කටුව. ඒ කියන්නේ බබෝ කල්පිටියට වැටෙන කලාවේ අග්ගිස්සේ කලාවේ පටන් ගන්න තැන. ඊට පස්සේ අංක 1 මුන්නේශ්වරම් සල්වතොට හලාවත. ওই තැන් ටිකම එකයි. පඬුවස් නුවර අංක 14 පාහියංගල ලෙන අංක 2 බලන්න පල්ලෙහා ගොඩවාය අංක 6 කාචරගාම මැණික් ගඟේ බෙන්ඩ් එකේ තියෙන්නේ. ඊට පස්සේ කුඹුක්කන් ඔය මුහුදට යනකොට පල්ලේ මිනිහාගල් කන්ද අංක 10 අංක 3 කුඹුක්කන් ඔය අංක 9 විශේෂයි මයි පුතා ගෝවින්ද මලේ බලා ගන්න. ඊට පස්සේ ලෝක ඉතිහාසයට අදාළ සිතියන් ටික මේ හදිස්සිය දාන නිසා මෙහෙම දාන වීඩියෝ එක අංක 1 උඩම දාලා තියෙනවා ඔන්න ස්පාඤ්ඤය අංක 2 පෘතුගාලයේ ප්‍රධාන වරායක් ලිස්බන් අංක 3 රෝමය ඔය ලකුණු කරන්නේ ඔය සපත්තු කකුලක් වගේ තියෙන එකේ හරි මැදට වඩා චුට්ටක් උඩින් ඒක වතිකානු කියලා එන්නත් පුළුවන් අංක 5 සූවස් අංක 4 මෙදාපාර එන්නම පුළුවන් එකක් මදුරාසි එහෙම නැත්නම් චෙන්නයි කියලායි අංක 7 මගේ පුතේ පොන්ඩිචේරි ප්‍රංශයන්ගේ බලකොටුවක් අංක 7 අංක 6 හොඳට බලාගෙන තායිවානය. වාට ඊට පස්සේ එන්න පුළුවන් අනික් ලංකා ස්ථාන ටික මේ ටික බලාගන්න මම කව වැව් දෙකයි මම දෙන්නේ කියලා. ඔතන අංක 4 නාච්චදුව වැව. මල්වතෝය මුහුදර ඒ කියන්නේ මුහුදර වැටිලා කලින් නාච්චදුව මුහුදර වැටෙන තැන උඩින් අරිප්පු. කවදාවත් අහපු නැති තරම් හොඳට බලන් යන්න නැත්තම් පරිප්පු වගේයි. අංක 14 මගේ පුතා දඹකොළ පටුන. ඊට පස්සේ අංක 1 ඔය තියෙනවා මගේ ඇඟිල්ල ගාව පුත්තලම. අංක 9 දැදුරුවයට උඩ පැත්තේ ගල්සෝන් කනත්ත අංක 8 දැදුරුවය අංක 10 විශේෂයි මල්වාන බලාගෙන යන්න අංක 11 අංක 7 කළුගඟ තමයි ඔය බෙන්ඩ් එකක් තියෙන ගඟ අංක 2 පල්ලෙහාම තියෙන දෙවුන්දර තුඩුව ඒක දෙවුන්දර කියලා එන්න පුළුවන් එහෙම නැත්නම් දේව නගර කියලා එන්න පුළුවන් අංක 6 වලවේ ගඟ අංක 13 මාගම අංක 5 පුතේ මාතලේ හරි අංක 5 මාතලේ ඔක එහෙම නැත්නම් අලු විහාරය කියලායි අංක 3 ලංකා පටුන ඊට පස්සේ ඔයාලට තියෙන ඊළඟ ලෝක සිතියම. ඔයාලට මේ ලෝක සිතියමේ ස්ථාන කීපෙන් අනිවාර්යෙන් එකක් එනවා. ලන්ඩන් තියෙනවා අංක 8. ඔය අපි කලින් වතිකානු ලකුණු කරපු රෝමේ උඩම ජිනෝවා තියෙනවා. අංක 1 තුර්කිය. ඔය කඩිරෙන් ඇතුළේ හරි අඳුරු වෙන්න ඕනේ. අංක 4 පුතේ රතු මුහුද. හරි. රතු මුහුදත් ඔය පල්ලෙහාම තියෙන පොඩි ඉර අප්‍රිකාවයි අරාබිය අතර තියෙන ඉරෙන් උඩ අඳුරු වෙන්න ඕනේ. අංක 7 විශේෂයි මුම්බායි. මුම්බායි නැත්තම් චෙන්නයි මෙදාපාරේයි. ඊට පස්සේ අංක 3 සුමාත්‍රා දූපත තියෙන ඒ දූපත ළඟ කඩීරක් පේනව නේද ඔයාට? ඒ කඩීර තමයි පුතේ මලක්කා සමුද්‍ර සංතිය. අංක 5 ජාවා. ජාවා නැත්තම් මලක්කා සමුද්‍ර සංතියේ එයි. අංක 2 තියෙන ඔය ජපානයේ උඩ නයාගේ පෙනේ වගේ තැන නාගසාකි. ඔය ටිකමයි පුතා අනිවාර්යෙන් බලාගෙන යන්න. යාළුවන්ටත් ලින්ක් එක ෂෙයා කරන්න. හෙට එහෙනම් ජයෙන් ජයෙන් වේවා ඔයාට.